ඉතින් ආයෙත් පොඩ්ඩක් හැරිලා ආයෙත් අවිද්‍යාව පත්‍ය සංඛාර තැනට ආයෙත් ආවොත් කිසිම තැනක කිව්වේ නෑ මොකද්ද? උපත පත්‍ය සංඛාර කියලාද කිව්වේ අවිද්‍යාව පත්‍ය සංඛාර කියලා. උපත පත්‍ය සංඛාර කිව්වේ නෑනේ. එතකොට මොකද්ද? අවිද්‍යාව තියෙනවා නම් විතරයි උපතක් සහිත පුද්ගලයෙක් හම්බෙන්නේ. මරණය පත්‍ය සංඛාර කියලා කිව්වේ නෑ. මොකද්ද කිව්වේ? අවිජ්ජා පත්‍ය සංඛාර කියලා. මොකද? අවිද්‍යාව තිබ්බ තුනක් තමයි ඔබට මැරෙන කෙනෙක් හම්බෙන්නේ. ඊළඟට පැවැත්ම භවය. භවය පත්‍ය සංඛාර කිව්වේ නෑ. මොකද්ද කිව්වේ? අවිජ්ජා පත්‍ය සංඛාර කියලා. පවතින භවයක් පැවැත්මක් එන්නේ මොකද්ද? ඊළඟට කිව්වේ නෑ මොකද්ද? රාගේ පත්‍ය සංඛාර කියලා කිව්වේ නෑ අවිජ්ජා පත්‍ය සංඛාර කියලා කිව්වේ. ද්වේෂේ පත්‍ය සංඛාර කියලා කිව්වේ නෑ මොකද්ද? අවිජ්ජා පත්‍ය සංඛාර. මෝහේ පත්‍ය සංඛාර කියලා කිව්වේ නෑ මොකද්ද? අවිජ්ජා පත්‍ය සංඛාර. ආයිත් කිව්වේ නෑ මොකද්ද? කර්මයේ පත්‍ය සංඛාර කියලා කිව්වේ නෑ නේද? විපාක පත්‍ය සංඛාර කියලා කිව්වද? නෑ. මොකද අවිජ්ජා පත්‍ය සංඛාර වුණාට පස්සේ තමයි මොකද? කර්මයේ විපාකයේ ඔක්කොම එන්නේ. අවකාශයේ පත්‍ය සංඛාර නැත්නම් එහෙම නැත්නම් මොකද්ද? අවිජ්ජා පත්‍ය සංඛාර. දැන් ඔබට දැනෙන අවකාශයක් තියෙනවා නම් මොකද්ද? ඒ අවකාශයත් නිරීක්ෂකයට සාපේක්ෂයි. ඕකේ මං අනිත් පැත්තට කියන්නේ නිරීක්ෂකයාත් මොකද්ද? සාපේක්ෂයි. මම පත්‍ය සංඛාර කිව්වේ නෑනේ, දැනෙන්නා පත්‍ය සංඛාර කිව්වේ නෑනේ, විඳින්නා පත්‍ය සංඛාර කිව්වේ නෑනේ. මේ ඇත්තටම අවිද්‍යාව පත්‍ය සංඛාර වෙලා තමයි විඳින්නේ පහළ වෙන්නේ, දැනෙන්නේ පහළ වෙන්නේ, නිරීක්ෂකේ පහළ වෙන්නේ. දැන් ඔබ විඳින්නා දැනෙන්නා එයා නිරීක්ෂණය කරනකොටම මොකද්ද? නොදැනුවත්වම ඒක නිරීක්ෂකයක් බවට මොකද වෙන්නේ? පත් වෙනවා. විඳින්න පනිනවා, දැනෙන්න අනිත් පැත්තට පනිනවා. ඒක දැක්කේ නැත්තම් ඔබ මොකද්ද? අවිජ්ජා පත්‍ය සංඛාර තන ඉක්මවා ගිහිලා ඔබ මොකද්ද? විඳින්නා පත්‍ය සංඛාර, දැනෙන්නා පත්‍ය සංඛාර තන හිර වෙනවා. ආයිත් කිව්වේ නෑ මොකද්ද? කාලයේ පත්‍ය සංඛාර කියලා කිව්වේ නෑ. කාලය කියන එකත් මොකද්ද? අවිද්‍යාවට පස්සේ එන එක. මේ සමස්තයම මොකද්ද? අවිද්‍යාවට පස්සේ එන එක. කියලා මම අන්තිමට කියනවා අවිජ්ජා පත්‍ය සංඛාර කියන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරයක්ම තමයි කියලා. නැත්තම් ඔබ අවිජ්ජා පත්‍ය සංඛාර කියන කණ්ණාඩිය දාගෙන ආයි මේක බලන්න පටන් ගන්නවා. ඉතින් අන්තිමේදී මොකද්ද? මේ න්‍යායත් ඔබ දකින්න ඕනේ මොකද්ද? ඒ න්‍යායත් මොකද්ද? නැත්තම් ඒ පාට කණ්ණාඩියෙන් දකලා දකින්න දේ, ඒ නිරීක්ෂණය වෙන දේ ඇත්තක් කියලා ඔබ ගන්නවා. හැබැයි ඒ නිරීක්ෂණය වෙන දේ මේ දැන් අවිජ්ජා පත්‍ය සංඛාර කියලා කඩදාගත්තු කණ්ණාඩියෙන් දකින්න එකක් මිසක් මොකද්ද? ඒ නිරීක්ෂණය යමකට පදනම් වෙලාමයි තියෙන්නේ. එතකොට ඒ නිරීක්ෂණයත් එන්නේ. එතකොට ওই නිරීක්ෂණය එනකොට ඔබට අනිත් ඔක්කොම ওই මූලික ප්‍රශ්න ටිකට විසඳුම් එන්න පටන් ගන්නවා. දැන් මරණයෙන් මත්තේ උපතක් හරි මරණයෙන් මත්තේ උපතක් තියෙනවා හරි නෑ හරි කියලා දෙකම ගන්නේ මොකක්වත් පදනම් කරගෙනද? මේ දැන් ඉන්න තැනට සාපේක්ෂව ගන්න නේද ගන්න එක. එතකොට මේ දැන් ඉන්න තැනට සාපේක්ෂව මේ දැන් ඉන්න තැනට සාපේක්ෂව නෙමේද තියනවා හෝ නැහැ කියන අදහස් දෙකම ගන්න. එතකොට ඒකට පදනම වෙලා තියෙන්නේ මොකද්ද? මේ දැන් ඉන්න තැන. එතකොට මේ දැන් ඉන්න තැන මේ නිරීක්ෂණය කරන තැන නිරීක්ෂණය කරන ස්ථානය අමතක කරලා නෙමේද අර දෙකම මොකද්ද? දෙකේම දෘෂ්ටිගත වෙන්නේ.
එක්ක තියනවා එක්ක නැහැ කියලා. හැබැයි මේ තමන් ඉන්න තැන දැක්කුවට පස්සේ ඒක හැරුවට පස්සේ ඒක මේ නිරීක්ෂකයට සාපේක්ෂයි, දැනෙන්නට සාපේක්ෂයි, විඳින්නට සාපේක්ෂයි. අනිත් පැත්තට දැනෙන්න විඳින්න කියන එකත් මොකද්ද? අර දෘෂ්ටියට සාපේක්ෂයි. දැන් මේ විඳින්න දැනෙන්න එහෙම නැත්නම් මේ විඳවන්න හදාගෙන තියෙන්නේ මොකෙන්ද? අර දෘෂ්ටියෙන්මයි. අරකෙම ප්‍රතිබිම්බයක් තමයි ඒක. විඳින්න විඳවන්න නිරීක්ෂකයාගේ ප්‍රතිබිම්බයක් තමයි මොකද්ද? මේ විඳින දේ, දැනෙන දේ. ඒ වගේම මොකද්ද? විඳින දේ, දැනෙන දේ ප්‍රතිබිම්බයක් තමයි මොකද්ද? විඳින්න විඳවන්න. ප්‍රතිබිම්බයකින් හටගත්තා වූ ප්‍රතිබිම්බය. ඉතින් මේකේ එක පැත්තක් ඇත්ත වෙනකොට අනිත් පැත්ත මොකද්ද? ඊබේම ඇත්ත වෙලා ඉවරයි. එතකොට තවදුරටත් මේ ප්‍රශ්න මොනවාද? ඉතුරු වෙන්නේ නැහැ. මේ ප්‍රශ්න ඉතුරු වෙන්නේ මොකද්ද? මොකක් හරි මොකද්ද? විශ්වාසයක ඔබ හිර වෙලා ඉන්න හින්දා. ඔබ මේකේ මොකද්ද? තාම ඔබ බාහිරට සිත නැමිලා. මේ බාහිර කියන්නේ මේ එළිය මේ බාහිර නෙමෙයි. දැන් ඔබේ සිත දිහා බලනවා කියලා මෙහෙම බලනකොට සිත බාහිරට යනවා. නිරීක්ෂකයා කාය ඇතුලෙන් හැදෙනවා. ඊළඟට ආයි නිරීක්ෂකයා බලන්න කියලා යනවා. දැනෙන්න විඳින්න බලන්න යනකොට දැනෙන්න විඳින්න මොකද්ද? ඒක නිරීක්ෂකයා බවට ඒක බාහිරට යනවා එතකොට. මේ බාහිරට හැරෙනවා කියන්නේ මේ අභ්‍යන්තරට හැරෙනවා කියන්නේ මේ සිත දිහා බලන් ඉන්නවා කියන එක නෙමෙයි. ඒක බොහෝ දෙනෙක් වරදවා ගන්නවා තැනක්. මොකද්ද? දැන් ඔබ සිත දිහා බලන් ඉන්නවා කියනකොටත් මොකද්ද වෙන්නේ? එතකොට තමයි සිතක් කියලා එකක් පහළ වෙන්නේ. ඒ සිතක් පහළ වෙන්නේ අර දැනුමට. එතකොට තමයි අර සිත දිහා බලාගෙන ඉන්නකොට සිත මොකද වෙන්නේ? සිතක් කියලා එකක් හැදිලා සිත කියන එක මොකද්ද? ඒක නිරීක්ෂකයක් බවට පත් වෙනවා. ඒක විඳින දෙයක් බවට පත් වෙනවා. ඒක විඳින දෙයක් බවට පත් වෙනකොට අර විඳින්න හැංගෙනවා අපව. මොකද්ද? දැනෙන්න හැංගෙනවා. නිරීක්ෂකේ හැංගෙනවා. නිරීක්ෂණය කරන්න හැංගෙනවා. මෙන්න මේක හරියට දැක්කේ නැත්තම් ඔබ සිතක් තියනවා කියලා තන දෘෂ්ටිගත වෙනවා. විඥානය කියන තැන දෘෂ්ටිගත වෙනවා. මේක දැක්කේ නැත්තම් අන්තිමට මං ගත්ත අවිජ්ජා පත්‍ය සංඛාර කියන එක තියෙනවා කියලා දැනනවා. මේ පහුරු විතරයි මේවා. මම මේ කියන්නේ මේ සත්‍ය කවදාවත් වචන වලින් කියන්න බෑ. ඉතින් මම මේ සාපේක්ෂක සත්‍ය වලින් ඔබට මේක අල්ලලා දෙනවා. ඉතින් එක්ක කර්මයේ පත්‍ය සංඛාර. දැන් කිව්වේ නෑනේ අතීතයේ පත්‍ය සංඛාර කිව්වේ නෑ, අනාගතයේ පත්‍ය සංඛාර කිව්වේ නෑ, වර්තමාන මොහොත පත්‍ය සංඛාර කිව්වේ නෑ, ඡනේ පත්‍ය සංඛාර කිව්වේ නෑ. ඒ ඇයි කියලා පොඩ්ඩක් බලන්න. මේ ඔක්කොම කාලය කියන එක හරහා ගොඩනගාගත්තේ ඒවා. මම ඒවා නෑ කියන්නේ නෑ. නෑ කියන එකත් ආයි මොකද්ද? තවත් රූපයක්. ඇති රූපේ සහ නැති රූපේ. මේ ඇත සහ නැත කියන එකට එහා ගිය එකක් තියෙනවා. ඒක කියන්න බෑ. ඉතින් මේ කාලය කියන එක පහළ වුණාට පස්සේ තමයි ඔබට සසර කියන එක පහළ වෙන්නේ. කාලය කියන එක පහළ වුණාට පස්සේ තමයි ඔබට කර්මඵල ඵල දෙන්න පටන් ගන්න. ඔව්. ඔව්. ඒකයි මං කිව්වේ කාලය කියන එක නෑ කියන එකක් දෘෂ්ටියක් කියලා. මට කරන්න පුළුවන් ඔබ ඉන්න දෘෂ්ටියේ ප්‍රතිවිරුද්ධ දෘෂ්ටිය පෙන්වා දීම පමණයි. එතකොට මම ඒකයි කිව්වේ දැන් ප්‍රතිවිරුද්ධ දෘෂ්ටිය පෙන්වලා දෙනකොට මොකද්ද ඔබට ඒක පේන දෙයක් තියෙනවනේ දැනෙන දෙයක් තියෙනවනේ. එතකොට ඒ පෙනෙන්නේ දැනෙන්නේ මොකක් මත පිහිටලාද? දැන් මම අර කලින් කිව්වේ උලත් කොලේ මෙතන තියෙනවා කියලා දැනුමක් නෙමෙයි දකින්නේ.
ඒ සංකල්පයනේ දකින්නේ. ඒකෙන් හැදිච්ච මේ පාට කණ්ණාඩියෙන් පෙනිච්ච රූපෙනේ දකින්නේ. දැන් ඒ වගේ දැන් මම දැන් මේ කිව්වනේ බඩ ටික. ඒ කියලා ඔබ දකින්න දෙයක් තියෙනවානේ. ඒ කියලා දකින්න දේ මේ කියපු බණ වලින් මේ ආගත්තු දැනුමෙන් ගොඩනගාගත්තු ඒක හරහා පෙනිච්ච දෙයක්. මුලින් ඒක පේන්න ඕනි. හැබැයි ඊට පස්සේ පෙනෙන දේත් මොකද්ද? ඊළඟට ඒ දැනෙන දේත් ඒ විදිහ එකක් කියලා දකින්න ඕනි. කියලා මං දැන් කිව්වෙත් මොකද්ද? ආයි දෘෂ්ටියක්. සංකල්පයක්. දෘෂ්ටියක් නෙමෙයි ආයි මං ඔබට පෙන්වුවේ මොකද්ද? දැන් මේ සියල්ල සංකල්ප කියන එකත් සංකල්පයක්. ඒකයි මේකේ මේ කියන්න බැරි කොටසක් තියෙනවා කියලා මම හැම වෙලාවෙම කියන්නේ. දැන් මේක හරියට තේරුණාට පස්සේ මොකද්ද? උලන් අමනකොට ගස්වල කොළ හෙල වෙනවා වගේ. කිසිම හැඩයක් නැහැ, කිසිම මතයක් නැහැ, කිසිම සම්ප්‍රදායක් නැහැ. මොකක්වත්වත් බැඳිලා නැහැ. හැබැයි දැන් මේක විස්තර කරන්න ගියන් පස්සේ ඒකෙන් ආයි තව එකක් හදාගෙන ඒ බවටපත් වෙන්න හදනවා. ඒකත් කියලා මම ඔබට අද දේශනේ අවසන් කරලා ප්‍රශ්න අහන අවස්ථාව ලබා දෙන්නම්. හොඳට මතක තියාගන්න දැන් මේක අහුවන් පස්සේ ඔබලා හැමෝම වගේ උඟක් දෙනෙක් මගෙන් ඇවිල්ලා එහෙනම් මොකෝ කරන්න කියලා. මොකද කරන්න කියලා. මේ මොකද්ද කරන්න කියන එකත් මොකද්ද? මේකෙන්ම හදපු මොකද්ද? ප්‍රශ්නයක්. ඒක ඊට පස්සේ ඔබ්ජෙක්ට් එක බවට පත් වෙනවා. මොකෝ කරන්න කියන. ඒක අපි ගොඩ නැගිච්ච එකේ පදනම අපි දැක්කේ නැත්තම් මොකද්ද? ඒ ප්‍රශ්නේ තුල අපි හිර වෙනවා. දැන් මොකද කරන්නේ? එහෙනම් දැන් මේක තේරෙනවා මම මොකද කරන්නේ? මේ මොකද කරන්නේ කියන එකත් මොකද්ද? මේක හරහාම ගොඩ නැගිච්ච මොකද්ද? ඒකට පදනමක් තියෙනවා. ඒ පදනම අපි දැක්කේ නැත්තම් අපි මේ ප්‍රශ්නේ තුල හිර වෙනවා.